ආයිබෝවන් අන්‍යෝන්හසයෝ අද අපි ඔයාට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා අලුත් කොරියානු පෙළ පොතෙන්. කොරියානු රැකියා විභාගය සඳහා ඔබ දැනගත යුතුම රටවල් වල නාම. මෙම වීඩියෝ එකකින් අපි රටවල් 18ක නාමයන් කොරියානු බසින් නිවැරදිව ඔයාට කියලා දෙනවා. E9 වීසා ක්‍රමය යටතේ දැනට රටවල් 17කින් කොරියාවට ශ්‍රමිකයන් රැකියාවන් සඳහා යනවා. එම රටවල් වල නාමයන්ද ඔයාට අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් ඉක්මනින්ම අපි වීඩියෝ එක බලමු. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවට මොකක්ද කොරියානු බසින් කියන්නේ කියලා. ශ්‍රී ලංකාව සරිරංකා. ශ්‍රී ලංකාව සරිරංකා. ඊළඟට අපි බලමු නේපාලය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. නේපාලය නේෆාල්. නේපාලය නේෆාල්. ඊළඟට අපි සාකච්ඡා කරනවා නැගෙනහිර තිමෝරය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. තොන් තිමෝර. නැගෙනහිර තිමෝරය. තොන් තිමෝර. නැගෙනහිර තිමෝරය. ඊළඟට අපි බලමු පිලිපීනය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. පිලිපීනයට කොරියානු බසින් කියනවා පිල්ලිපීන්. පිල්ලිපීන්. පිලිපීනය. අපි ඊළඟට සාකච්ඡා කරනවා මොංගෝලියාව කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. මොංගෝලියාවට කොරියානු බසින් කියන්නේ මොංගොල් කියලා. මොංගොල්. මොංගෝලියාව. ඊළඟට අපි සාකච්ඡා කරමු මියන්මාරය. මියන්මාරය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ. මියන්මා. මියන්මාරය. මියන්මා. මියන්මාරය. ඊළඟට අපි බලමු බංග්ලාදේශය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. බංග්ලාදේශයට මොකක්ද කොරියානු බසින් කියන්නේ. පංග්ලාදේශි. බංග්ලාදේශය. පංග්ලාදේශි. බංග්ලාදේශය. දැන් අපි සාකච්ඡා කරනවා කාම්බෝජය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. කම්බෝදියා. කාම්බෝජයට කොරියානු බසින් කියන්නේ කම්බෝදියා කියලා. ඊළඟට අපි බලමු චීනය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. චීනයට කොරියානු බසින් කියන්නේ චුංගුක් කියලා. චුංගුක් චීනය. චුංගුක් චීනය. ඊළඟට අපි සාකච්ඡා කරමු ඉන්දුනීසියාව කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. ඉන්දුනීසියාවට කොරියානු බසින් කියන්නේ ඉන්දුනේසියා. ඉන්දුනේසියා. හරි. අපි ඊළඟට සාකච්ඡා කරමු වියට්නාමය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. වියට්නාමයට කොරියානු බසින් කියන්නේ පෙතනාම් කියලා. පෙතනාම් වියට්නාමය. ඊළඟට අපි සාකච්ඡා කරනවා ලාෝසය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. ලාෝස. ලාෝසය. ලාෝස. ලාෝසය. ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ තායිලන්තය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. තායිලන්තයට කොරියානු බසින් කියන්නේ තේගුක් කියලා. තේගුක් තායිලන්තය. තේගුක් තායිලන්තය. අපි බලමු උස්බෙකිස්තානය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. උස්බෙකිස්තානයට කොරියානු බසින් කියන්නේ උජබෙකිස්තාන් කියලා. උජබෙකිස්තාන්. උස්බෙකිස්තානය. ඊළඟට අපි සාකච්ඡා කරනවා පාකිස්තානය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. පාකිස්තානයට කොරියානු බසින් කියනවා පාකිස්තාන් කියලා. පාකිස්තාන්. පාකිස්තානය. අපි මීළඟට සාකච්ඡා කරනවා ටජිකිස්තානය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. ටජිකිස්තානයට කොරියානු බසින් කියන්නේ ටජිකිස්තාන් කියලා. රයිට්. අපි ඊළඟට සාකච්ඡා කරමු කිර්ගිස්තානය කොහොමද කොරියානු බසින් හඳුන්වන්නේ කියලා. කිර්ගිස්තානය කොරියානු බසින් හඳුන්වන්නේ කිරගිසස්තාන්.
කිරගිසස්තාන් කියලා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරනවා දකුණු කොරියාව කොහොමද කොරියානු බසින් හඳුන්වා දෙන්නේ කියලා. දකුණු කොරියාවට කොරියානු බසින් කියන්නේ හංගුක් කියලා. හංගුක් දකුණු කොරියාව. හරි. අද අපි ඔයාලට කියලා දුන්නා රටවල් 18ක නම් කොරියානු භාෂාවෙන්. එහෙමනම් අපි නැවතත් මෙවැනිම වටිනා වීඩියෝකින් හමු වෙමු.